අගෙන හිටියා නේද? හදිස්සියෙම උන්වහන්සේ මොකක් වුණාද? අපවත් වුණා. අනේ අරක සිවුරකුත් මැහුවා නංගිට කියලා ඇන්දේනේ. ඇන්දේ ආසාවෙ තියන් හිටියා. මරණාසන්න අන්තිම මොහොතේ මතක් වුණේ මොකක්ද? සිවුර. වීණා මහත්මිය මොකක් මතක් වෙයි? දැන් ප්‍රශ්න කරගන්න ඕනේ. කාගෙන්ද ප්‍රශ්න කරගන්න ඕනේ? තමන්ගේ. මේ අපිත් ඉන්නේ සසරේ. ඔව් ඒ ආමුදුරෝ විතරනේ අපිත් ඉන්නේ සසරේ. තේරුණා? තෝදෙය විතර නෙමෙයි අපිත් ඉන්නේ සසරේ. තෝදෙය ආර්ථික විශේෂඥයා ගියා කොහෙද බල්ලවෙට. නේද? ආමුදුරෝ සිවුරට ආසාවේ දින 7යි හැබැයි. දින 7කට උනත් උන්වහන්සේ ඉපදුනේ කවුරු වෙලාද? සිවුරේම කාවෙක් වෙලා ඉපදුනා. එක්කද වෙච්ච දේ. එක්ක මින් උපභෝග එතන නම් මොනවද? උපභෝග වස්තු. උපභෝග වස්තු කියන්නේ කෑම බීම ආහාර පාන ඇඳුම් පැළඳුම්. උපභෝග වස්තුවට තදින් මොකක් වුණා? ඇලුනා. දැන් ඔය අතරේ සමහර කෙනෙක් පරිභෝග වස්තුන් වලට තදින් මොකක් වෙලාද? ඇලි. ඉඩ කඩන් වලට ඇලිලා, පන්සල් වලට ඇලිලා, ගෙවල් දොරවල් වලට ඇලිලා, නඩු කියාගෙන, පරම්පරාව ගණන් නඩු කියාගෙන පුදුම જાති ටිකක් තියෙන ජීවත් වෙනකන්. අපොයි දන්නේම නෑ අන්තිමට මොකක් වෙනවද? ඕවාට ආසාවෙම මැරිලා ගිහිල්ලා සසර දුගතිගාමී කර ගන්නවා. දැන් ආයයන් අතෙන්ට සම්පත්තිය. සම්පත් කිව්වේ මොනවටද එහෙනම්? උපභෝග සහ පරිභෝග වස්තු. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන. අනුවනය අනසත්. මේ උපභෝග පරිභෝග වස්තු නිසා අනුවනය මොකක් වෙනවද? විනාශයටපත් වෙනවා. ඇයි මහත්වෝ එහෙම කිව්වේ? මේවාට තදින් මොකක් කියලාද? ඇලිලා. දැන් අර මං කිව්වේ සිවුරට ඇලුනා. අනුවනය අනසත්. තේරුණා? ජාතක කතාවට යනකොට අර හාමුදුරුවෝ ලෝභකමේ ඇලිලා. දැන් මේ නැහෙන්නේ යන්නේ. ඒ වෙලෙන්නේ බුදුහාමුදුරුවෝ ළඟට කාරණේ ගියේ නේ? සසරට යනකොට වෙනවත් කපුට වෙලා මොනවට දැලිලා තියෙන්නේ? අර උපභෝග වස්තු ආහාර පාන වලට මොකක් කියලාද? විනාශ වුනේ නැද්ද? පියාට ඔක්කොම ගලෝසාර ලුණු මිරිස් වල මොකක් කළාද? එමුවා. මේ සසරේ හෙන්න. සසරේ ඒතකොට ආහාර අපිට ඕනේ නැද්ද? ඕනි. අර තියෙන දේක් කාලා ජීවත් වුණා නම් ඔය විනාශ වෙනවද? වෙනවද? ඕන්න දැක්කද විනාශ වෙච්ච හැටි. දැන් බලන්න පරිවිය. බෝධිසත්වයෝ නේද පරිවිය වෙලා ඉපදුනේ. බෝධිසත්වයෝ Tamanta තියෙන විදිහට මොකක් වුණාද? ජීවත් වුණා. අනුවනයා ඒ අනුවන ක්‍රියාකාරකම කරපු තැනිමුත් බෝධිසත්වයෝ මොකක් කළාද? පැනලා ගියා. ඇයි ගියේ? ඒ විනාශය ඊළඟට කාට වෙන්න පුළුවන්? මට වෙන්න පුළුවන්. ඒ වගේ අයකින් ගියාගේ අය හිතපු තැනකවත් හිටියේ නැහැ. අයි මම කොච්චර ලස්සන පාඩද මේ මේවා අතේ තියෙන හැංගිච්ච පාඩ. එහෙම අය හිතපු තැනකවත් මොකක් හොඳ වෙන්න හොඳ නැති. ඉන්න කැවිච්ච තැනකොත් මොකක් වෙන්න ඕනේද? අයි වෙන්න ඕනේ. ඒ නිසා තමයි මහත්තයා කියන්නේ මේ උපභෝග පරිභෝග වස්තුන් සම්පත්තිය වූ අනුවණය මොකක් කරනවද? විනාශයට පත් කරන අනුවණය නැස. දැන් මේවා මේ ජීවිතේට පාඩම් කරගන්න ඕනේ. නිකාම මේවා මේ බණහන් හිටියට විතරක් වැඩ නැහැ. දැන් කලමල්ලෙල්ට යද්දී ආපහු හැරෙන් යන්න ඕනේ මේවා. හැරන් ගිහිල්ලා තමන්ගේ ජීවිතය ගැන යමක් මොකක් කරන්න ඕනේ මේකේ? හිතන්න. නැතු මේ කලමල්ලෙලේ ඉඳලා ඇවිල්ලා අපි ධම්සතරේ බණක් කළා, රිය ධම්මාරෝයේ බණ කිව්වේ ඕක ඇදගත් නැහැ. තේරුණාද මේකෙන්ද? ඒ කියන්නේ මේක වැදගත් නැහැ කිව්වේ මේක වටින්නේ නැහැ කියන එක නෙමෙයි. වැදගත්කම තියෙන්නේ හාමුදුරුවෝ කියලා දීපු බණ කතාව. ඒක ජීවිතේට එකතු කරගෙන මොකක් කරන කෙනෙක් වෙන්නද? පිළිපදින කෙනෙක් වෙනන් මේකයි වටින්නේ. අපි යන් එහාට අනුවන යන්නසත්. ඊළඟට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ප්‍රඥාවන්තයා විනාශ කරන්න හැල්ලු නොනසත්ලු ඔළුව තියෙන කෙනා. පරතර සොයන්නන් නොනසත්. පරතර සොයන්නන් කියන්නේ ධර්මා කියන්නේ නිවනට වැඩ කරන අය. නිවනට වැඩ කරන අය පරතර කිව්වේ නිවනට යන්න උත්සාහවන්ත කෙනානේ. එයාටත් තියෙනවා මොනවද තියෙන්නේ? සම්පත් තියෙනවා. එයා ඒකෙන් විනාශ වෙන්නේ නැහැ.
ඒ ආයව ලස්සනට පරිහරණය කරලා කලමනාකරණය කරලා පිනදහමක් කරගෙන මෙලවත් ලස්සන කරගෙන මොකද කරන්නේ? පරලොවත් ලස්සන කරගන්න නිවනටත් මඟ හදා ගන්නවා. මොනවයි? සම්පත් වලින්. සම්පත් කලමනාකරණය කරලා සම්පත් පරිහරණය කරලා ඒ කවුද? නුවණැත්ත. මෝඩය විනාශ වෙනකොට ප්‍රඥාවන්තය ඒ සම්පත්ම කලමනාකරණය කරලා කොතෙන්ද මඟ හදාගන්නේ? නිවනට මඟ හදා ගන්නවා. ඊළඟට අනුවන තැනැත්තා වස්තු තණ්හාවෙන් අනුන්වෙන් තමාත් නැසේ. අන්න මහත්වෝ ලක්ෂණම පාඩම. අනුවනයා වස්තු තණ්හාව නිසා අනුනුත් විනාශ කරනවා කවුද? දැක්කද? වෙනවද නැද්ද? අදත්තෝ වෙනවද නැද්ද අපේ සමාජයේ? තේරෙනවද කියන්නේ? ඔන්න බොහොම කල්පනාවෙන් මේව ගලප ගන්න ඕනේ. හරි? අනුවනයා වස්තු තණ්හාව නිසා තමනුත් නැහෙනවා. ඒ වගේම මොකද්ද? අනුනුත් විනාශයට පත් කරනවා. හරි. දැන් අපි යන්කෝ ආයේ චූට්ටක් මුලට තෝදෙයියගේ කතාවට නේ. ඉන්න අයටත් උපදෙස් දුන්නේ එහෙමයි. නේ එහෙම ඉඳලා මැරිලා ගිහිල්ලා තමයි සිටුමාලි දැන් දවසක් බුදුරජාණන් වහන්සේ සිටුමාලිගාවට වැඩිය. එතකොට පුතානේ දැන් සිටු කවුද පුතා? සුබමානව. පුතා නැහැ. වැඳපු නෝනා විතරයි හිටියේ. එයා හොරෙන් බැලුවා එනවා දැක්ක බුදුහාමුදුරුවෝ වැහුව දොරවලුත් ඔක්කොම වහගත්තා. හේ වස්තු තණ්හාවනේ. වෙන්න එපා කියලා නේ කිව්වේ මොකවා. තරහින් හිටියෝ. ඒ මාමන්දිත මාරියන ලේලියෙකුත් හම්බ වෙන්නේ නැති නේද? එතන නේද නම ඒකට ගැලපෙන අය තමයි ඒ තැන් වලට නේද හම්බ වෙලා තියෙන්නේ. ඒක නෙවෙයි මෙදුව. හරි. බල්ලා පුරාගෙන පැන්නා. කවුද බල්ලා? තෝදෙය කියලා දැනගත්තේ පස්සේ බලු බැදියා පුරාගෙන පැන්නා. ඉන්නකනොත් බුරපු එකනේ මිනිහාගදී. මිනිස්සෙක් විදිහට ඉන්නකනොත් මොකක් කළාද? බැන්න. කාටද බැන්නේ? බුදුහාමරන්ට. දැනුත් පැන්න පුරාගෙන. කාටද පුරාගෙන බැන්නේ? හැබැයි බුදුහාමුදුරුවෝ තෝදෙය කියලා කතා කළා. කාටද කතා කළේ? බල්ලට. ඕම් බලන්න වෙච්ච. බල්ලට කතා කළා කාගේ නමින්ද? තාත්තගේ නම. සිටුතුමාගේ නමින් කතා කළා. ආර්ථික විශේෂඥයාගේ නමින් කතා කළා. මොකද මේ බල්ලා බිරිලි නැවතුණා කොහෙද හැංගුණා කියන්නේ කියලා. මෙතෙක් හිටියේ සිටුමාලිගේ ඇඳ උඩ සිටු ඇඳේ නිදිගත්තු බල්ලා කොහෙද නැවතුනේ? ලිපේ. අලු ගොඩේ. ආන්න පුරුදු තැන, හොඳ තැන, ගැලපෙන තැන ගිහිල්ලා මොකක් කරන්නද උඩට? ඇයි එහෙම උනේ? අඳුනගත්තා කෙනෙක්. කවුද අඳුනගත්තේ? බුදුහාම. මෙච්චර කල් දන්නේ. මෙච්චර කල් කවුරුත් දැනගෙන හිටියේ නෑ. මේ තෝදෙය දැන් මැරිලා ගිහිල්ලා බල්ලා වෙලා ඉපදුනාය කියන එක කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඒක හැබැයි බල්ලා දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි දැන් දැනගත්තා. කවුද දැනගත්තේ? බුදුරජාණන් වහන්සේගෙන් මේක කියවෙච්ච තැන අනික් පිරිසුත් මේක දැනගත්ත ගමන් ගිහිල්ලා කොහෙද හැංගුනේ? පිටේ. එන්නේ සුභා මල්ලානේ. කාරණා විමසල බැලුවා බුදුහාමුදුරුවෝ. අපි දොරවල් වැහුවා. හැබැයි මේ බල්ලා මුරාගෙන පැන්නා. බල්ලට කතා කළා බුදුහාමුදුරුවෝ මොකක් කියලාද? ලිපේ තරහේ ගියේ. ඒ වෙලෙම ගියා. කවුරු හොයාගෙන? බුදුරජාණන් වහන්සේ හොයාගෙන දොස් කියන්නේ ගියේ. ඉතින් කාරණා පැහැදිලි කරලා දුන්න පිළිගත්තේ නෑ. මේ ඔබේ තාත්තම කියලා කිව්වා. පිළිගත්තේ නෑ. ඉතින් ඔය අද විද්‍යාවේ උනක් තියෙනවනේ ඔය මෝහන ක්‍රම නේ. ඒකනේ මෝහනය කරනවා කියන්නේ අන්න ඒ වගේ ක්‍රමයක් ඔය. මම තහවුරු කරලා කියන්නම් කිව්වා. හදන්න කිව්වා දිය නුමුසු කිරිබතක් ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා දිය නුමුසු කිරිබතක් හදන්න කිව්වා. නිදාගෙන ඉන්න බල්ලට ඔළුව අත ගාලා අර කිරිබත් ටික දීලා නිදාගෙන ඉන්න බල්ලට කිරිබත් කන්න දෙන්නේ කොයිසෙද? නිදා ඉන්න බල්ලගේ ඔළුව අත ගාලා කියන්න කිව්වා මොකද?
ඔය නිදන්ගත කරපු ධනෙන් පෙන්නපු නැති දැන් ඒක පෙන්නුවේ නැහැ. පෙන්නන්න නැතුව මැරුණා. පෙන්නන්න කියලා. බල්ලා නිින්දෙන් ගිහිල්ලා තැන් වල මොකක් කරන්න පටන් ගත්තද? මොහොතේ කළා. අද කාලේ ඇටියෙද තේරුණා. ඕනේ තැන් හාරලා බලනකොට ඒ තැන් වල තියෙනවනේ මොනවද? පිළිගත්තද නැද්ද? දොස් කියපු බනින්න ගිය කෙනා කාරණේ කරලා ආපහු යන්නේ හැඬු කඳුලි. කවුරු හම්බෙන්නද? දුආරම බෙනාන් දැක්කද බය වෙච්ච හැටි. බිය ඇති වෙච්ච හැටි. දැන් තේරෙනව නේද? ඇත්තට සසර බිය දැනෙන්න ගත්තා. ඒයි තහවුරු වුණා. කරපු පාප කර්ම වල විපාක තමන් කරා දැන් ඇවිල්ලා. අනුවනය වස්තු තණ්හාව නිසා මොකක් වෙලාද? තාත්තා වුණත් කරන්න දෙයක් නැහැ. විනාශයටපත් වෙලා තියෙන හැටි තේරෙන්න ගත්ත. කාටද තේරෙන්න ගත්තේ? සුබට. ඉතින් අපේ කතාත් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රවේශමෙන් වැඩ කරන්න, ප්‍රවේශමෙන් කටයුතු කරන්න, වස්තු තණ්හාවෙන් ඕනිවට වඩා හැලෙන්න ගියොත් අපිව මොකක් වෙනවද? විනාශයටපත් වෙනවා. ඉතින් මේවා දැන තීරුම් අරගෙන කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. ජාතක කතාව අපිට ලස්සන පාඩමක් කියලා දුන්නා. මේ ත්‍රිසංගතෝ ඉපදිලා නේද මහත්තයා? විනාශයටපත් වෙච්ච හැටි වස්තු තණ්හාව නිසා, ආසාව නිසා, ගිජුකම නිසා විනාශයටපත් වෙච්ච හැටි. ඒ ජාතක කතාවේ වර්තමාන කතාව පැවිදි වෙලා අපිට පාඩම් ගේනවා. ඒක මට පාඩමක් ඒ. පැවිදි වෙලා වස්තු තණ්හාවේ මොකක් වෙච්ච හැටි?